සමාජයේ තිබුණේ. මොකද බමුණු දහමට අනුව මං හිතන්නේ කාන්තාවන් මහා බ්‍රහ්මයාගේ පාදයෙන් තමයි බිහි වෙලා තිබෙන්නේ. එතකොට කාන්තාවන්ට ඒ විදිහට තමයි සැලකුවේ. කාන්තාවක් ළමා කාලයේදී පියාණන්ගේ රැකවරණ යටතේ යටතේ ඉන්න ඕනේ කිව්වා. ඉන්පස්සේ තමන්ගේ සැමියාගේ, ඉන්පස්සේ තමන්ගේ මැදි වයස ගත කරන්න ඕනේ තමන්ගේ පුතාගේ අනට රැකවරණයට අනුව කියලා කිව්වා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ මේ සංකල්පය වෙනස් කළා. කාන්තාවන්ට අවශ්‍ය කරන නිසි ස්ථානය ලබා දුන්නා. අපේ හාමුදුරුවනේ මේ දැනුත් කාන්තාවන් තමන්ගේ ස්ථානය ඉල්ලනවා සමහර තැන්වලදී. එතකොට මේ නිසි ස්ථානය නෙමෙයි බොහෝ වෙලාවට මේ සමතන බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ හිතන්න මේ කාන්තාවන්ට ඇත්තටම වර්තමාන සමාජයේදී අවශ්‍ය කරන්නේ නිසි ස්ථානයද නැත්නම් සමතනද? ඔව්. දැන් අපි මේ ගීතයේ තියෙන තේමාවත් එක්කන් සහ මේ කාන්තාව සමතන බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන කලින් ಭಾರತයේ තිබුණ තියෙන ආගම් 62ක්. එතකොට මේ ආගම් 62 අතර ප්‍රධානම ආගම හැටියට සැලකුවේ බමුණු දහම. එතකොට අපි දන්නවා මේ අපිට ඉගෙන ගන්න බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගන්න කාලය තුල ඒක මනාව පැහැදිලි වෙනවා මේ රික් සහ යජුර් අතරවන් කියන මේ කොටස් ටික ඉගෙන ගන්නකොට ඒ තුලින් පැහැදිලි කරනවා කාන්තාවකට වේද ගීයක්වත් කියන්න බැහැ කියලා. ඒකට වේද ගීයක් කියලා කියන්නේ දැන් බුදුදහමට අනුව ගාථාවක්වත් කියන්න බෑ, ශ්ලෝකයක්වත් කියන්න බෑ. කාන්තාවකට ගැහැණු දියණියක් මුණ ගැහෙනවා කියලා කියන්නේ ඒ කාන්තාව නිතරම බයින් වේදනාවෙන් ඉන්නවා. ඒ වේදනාව කියන්නේ මහා බ්‍රහ්මයා සඳහන් කරලා තිබුණේ කාන්තාවක් කියලා කියන්නේ පිළිගත නොහැකි කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මහා බ්‍රහ්මයා පමණක් නෙවෙයි. මේකේ මැවුල්කාරය තමයි අම්මයි තාත්තයි. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචර්යාට උච්චරේ. දැන් මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න මම සහ මෙතන ඉන්න හැමෝම මේ අම්මලා තාත්තලා නැත්නම් අපිට ඉන්න පුළුවන් කමක් නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ තර්ක කරන්නේ සහ සඳහන් කරන්නේ බ්‍රාහ්මනස්ස මුකමාචික් බෞරාජ්‍යම්යක් කොට. එතකොට මේ කියන පිරිස මහා බ්‍රහ්මයා මුඛයෙන්, එතකොට ශාස්ත්‍රීය පිරිස බාහුවලින්, ඊට පස්සේ ඌරු තදශ්‍ය වංශ කියලා කියනවා. ඊට පස්සේ තවත් පිරිසක් ධනිස් වලින්, තවත් පිරිසක් යටිපතුලේ. එතකොට මේ කාන්තාව කියන කෙනා සුද්‍රයෝ කියන කොටසකටද එකතු වෙන්නේ. එතකොට කාන්තාවක් නිසා නෙවෙයිද රජෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ. එතකොට බුදුවරයෙක් පහළ වෙන්නේ කාන්තාවක් නිසා. එතකොට බුදුදහමට අනුව බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අම්මගේ තාත්තගේ වටිනාකම සහ බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වුණාට පස්සේ තමයි කාන්තාවකට නිසි තැනක් හම්බ උනේ. ඉතින් මම හිතනවා කාන්තාවට තිබිය යුතු තැන, සම තැන දැන් ඒක අර දෙමව්පියන්ගේ වටිනාකමත් එක්ක දැන්